හන්තාන කඳුපාමුල පිහිටි වික්‍රමසිංහ වලව්ව වසර 100කට වඩා පැරණි ඉතිහාසයක අභිමානය සහ අභිරහස දරාගෙන නිහඬව සිටියේය. මීදුම දවසේ වැඩි කාලයක් වලව්ව වටා එතී තිබුණේ එහි ඇති රහස් ලෝකයාගෙන් සංගවා තිබීවට මෙනි. සඳමිනි මේ නිවසට පැමිණ මාස කිරිපයක් ගත වී තිබුණද ඇයට තවමත් දැනුනේ Taman නන්නාඳුනන ලෝකයක අතරමං වූ චරිතයක් ලෙසිනි. ඇගේ විවාහය සිදුවේ අසංක සමගය. අසංක යනු නගරයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි. නමුත් විවාහයෙන් සති කිහිපයකට පසු ඔහු ව්‍යාපාරික කටයුත්තක් සඳහා යයි පවසමින් විදේශගත විය. වලව්වේ විශාල කාමර පීලි අතර සඳමිනි තනි විය. ඇයට සහයට සිටියේ ඇගේ මාමණ්ඩිය වූ වික්‍රමසිංහ මහතා පමණි. වික්‍රමසිංහ මහතා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ අපරාධ පරීක්ෂකවරයෙකි. ඔහු වචනයෙන් අඩු වූත් ක්‍රියාවෙන් තීනු වූත් මිනිසෙකි. වලව්වේ ඉහළ මාලයේ කෙළවරක පිහිටි කාමරය ඔහු සිය පෞද්ගලික පරිශ්‍රය ලෙස භාවිත කළේය. එතනින් නිතරම ඇසුනේ පරණ පියානෝවක මියුරු ස්වර හෝ කැන්වසයක් මත බුරුසුවක් ගැටෙන හඬයි. සඳමිනි වැස්ස දෙස බලා සිටියාය. වලව්වේ නිහඬතාවය බිඳ දැමුවේ වරින් වර ඇසෙන කෝල් හඬක් පමණි. සඳමිනි දරුවෝ තේ කාර්බොන්න වික්‍රමසිංහ මහතා සාලයට පැමිණියේය. ඔහුගේ හඬහි තිබුණි පියෙකුගේ ඇති මෘදු බවයි. ඔහුගේ දැස් තුළ වූයේ මුළු ලෝකයකම අත්දැකීම් දරා සිටින මිනිසෙකුගේ ගැඹුරකි. ස්තුතියි මාමේ. සඳමිනි මද සිනහවක් පෑවාය. අසංකගෙන් පණිවිඩයක් ආවද? ඔහු ඇසුවේ ඇගේ දැස් දෙස කෙලින් බලමිනි. නැහැ මාමේ. එයා වැඩාදිකයි කියලයි කිව්වේ. ඇගේ කටහඬේ තිබූ අසරණකම වික්‍රමසිංහ මහතාට නොදැනුණා නොවේ. ඔහු දක්ෂ පරීක්ෂකයෙකු ලෙස මිනිස් සිත් කියවීමට සමතෙකි. ඔහු තේ කෝප්පය මේසෙමට තබා ඇය අසල අසුනකින් හිඳගත්තේය. සඳමිනි මේ වලව්ව හරිම පාළුයි වගේ පෙනුනට මෙහි තියෙන හැම බිත්තියකටම කතාවක් තියෙනවා. සමහර වෙලාවට අපිට පේන දේ නෙවෙයි සත්‍ය. ඔහුගේ වචන අමුතුම අර්ථයක් ගෙන දුන්නේය. දින කිහිපයක් ගත විය. සඳමිනි වලව්වේ පුස්තකාලයේ පොත් කියවමින් කාලය ගත කළාය. එක් රාත්‍රියක අයට නිින්ද නොගිය තැන අය ඉහළ මාලයේ කොරිඩෝව දිගේ ඇවිදි ගියාය. වික්‍රමසිංහ මහතාගේ කාමරයේ දොර මදක් විවෘතව තිබුණි. ඇය කුතුහලයෙන් යුතුව එදෙස බැලුවාය. එය හුදෙක් කාමරයක් නොව කලාගාරයකි. එහි බිත්ති පුරා විවිධ සිතුවම් එල්ලා තිබුණි. ඒ අතර වූ එක් සිතුවමක් දුටු සඳමිනිගේ පියවර නතර විය. එහි ඇඳ තිබුණේ ඇගේම රුවයි. නමුත් එය සජීවී ඡායාරූපයකටත් වඩා ප්‍රකාශනශීලී විය. ඇගේ දැස්වල ඇති බලාපොරොත්තුව සහ අඳුරේ සැඟවුණු කඳුලක් පවා එම සිතුවම තුල ඊතා සියුම්ව සටහන් කර තිබුණි. ඒ සිතුවම ඉවර කරන්න තව ගොඩක් දේවල් ඉතුරු වෙලා තියෙනවා. වික්‍රමසිංහ මහතා පසෙක සිට මතුවිය. සඳමිනි තිගැස්සුනාය. සමාවෙන්න මාමේ මම නිකමට කමක් නැහැ දරුවෝ. කලාව කියන්නේ හදවතේ තියෙන දේ එළියට දාන ක්‍රමයක්. මම මේ සිතුවම අඳින්න පටන් ගත්තේ ඔයා මේ වලව්වට ආපු මුල්ම දවසේ. මම දැක්කා ඔයාගේ දැස්වල තියෙන ඒ නිහඬ වේදනාව. ඔහු ඇයට පසෙකින් වාඩි වීමට පැවසියා. ඔහු ඇයට චිත්‍රකලාවේ මූලධර්ම ගැන කියා දෙන්නට වියා. වර්ණ ගැළපීම, ආලෝකය සහ අනුර භාවිත කරන ආකාරය ඔහු ඉතා සරලව පැහැදිලි කළේය. සඳමිනිට ඔහු දෙස දැනුනේ දැඩි ගෞරවයකි. ඔහු ඇයට හුදෙක් මාමණ්ඩියෙකු නොව ගුරුවරයෙකු සහ මාර්ගෝපදේශකයෙකු විය. ජීවිතයත් මේ සිතුවමක් වගේ සඳමිනි. සමහර තැන් කළු පාටින් ඇන්දේ නැත්තම් සුදු පාටේ වටිනාකම පේන්නේ නැහැ. ඔහු සෙමින් ඇගෙහි සාත ගෑවේ පියකුගේ සෙනෙහසිනි. එම ස්පර්ශය තුල තිබුණේ රැකවරණය මිස අන් කිසිවක් නොවේ. කාලය ගෙවී ගියේය. අසංකගෙන් ලැබෙන ඇමතුම් ක්‍රමයෙන් අඩු විය. වලව්වේ වාතාවරණයද වෙනස් වන්නට විය. වික්‍රමසිංහ මහතාගේ මුහුණේ තිබූ සංසුන් බව මැකී ගොස් ඒ වෙනුවට බැරෑරුම් පෙනුමක් මතුවිය. එක් වර්ෂා සහිත සවසක වික්‍රමසිංහ මහතා සඳමිනිව සිය කාර්යාලයට කැඳවිය.
එහි මේසය මත තිබුණේ විවිධ ලිපිගොනු සහ ඡායාරූප කිහිපයකි. සඳමිනි, ඔයා දැන් ලොකු ළමෙක්. ඔයා සත්‍ය දැනගන්න කාලය හරි. ඔහුගේ හඬ වෙව්ලන්නට විය. ඔහු ලිපිගොනුවක් ඇයට දිගු කළේය. එහි තිබුණේ අසංකගේ නීති විරෝධී ගනුදෙනු පිළිබඳ වාර්තාවකි. අසංක විදේශගත වී ඇත්තේ ව්‍යාපාරයකට නොව පුරාවස්තු ජාවාරමකට සම්බන්ධ වී නීතියෙන් බේරීමට බව එහි සඳහන් විය. අසංක ඔයාව බැන්දේ මාව නිශ්ශබ්ද කරන්න. මම මේ ගැන පරීක්ෂණ කළ කෙනෙක් නිසා මට විරුද්ධව ඔයාව පාවිච්චි කරන්නයි එයා බැලුවේ. ඒත් මට මගේ ලේලියට වඩා මගේ දුවෙක් වගේ ඉන්න ඔයාව පාවා දෙන්න බැහැ. සඳමිනිගේ ලෝකයම කඩා වැටුණාක් මෙන් ඇයට දැනුනි. ඇය අසරණව හඬන්නට වූවාය. වික්‍රමසිංහ මහතා ඇය අසලට පැමිණි. ඇගේ දෑතින් අල්ලාගත්තේය. බය වෙන්න එපා. මං ඉන්නකම් කිසිම කෙනෙකුට ඔයාට හානියක් කරන්න මං ඉඩ දෙන්නේ නැහැ. මං මගේ මුළු ජීවිත කාලයම වැරදිකරුවන් අල්ලන්න කැප කළා. දැන් මගේ යුතුයකම ඔයාව ආරක්ෂා කරන එක. ඒ මොහොතේ ඔවුන් දෙදෙනා අතර ඇති වූයේ ලේනෑකමකට වඩා වැඩි ආත්මීය ආරක්ෂක බැඳීමකි. එය ලෝකයා දකින සාමාන්‍ය සම්බන්ධතාවලින් ඔබට කියා එකිනෙකා කෙරෙහි වූ විශ්වාසයේ පදනම විය. එදිනම රාත්‍රියේ අසංක අනපේක්ෂිත ලෙස වලව්වට පැමිණියේය. ඔහු සිටියේ බීමත්ව සහ දැඩි කෝපයනි. ඔහු කෙලින්ම වික්‍රමසිංහ මහතාගේ කාමරයට කඩා වැදුනේය. මම දැනගෙන හිටියා පරණ මිනිහා උඹ මට විරුද්ධව වැඩ කරනවා කියලා. කෝයේ ෆයිල් එක? අසංක කෑගැසුවේය. සඳමිනි බියෙන් පසෙකට වියා. වික්‍රමසිංහ මහතා ඊතා සංසුන්ව අසංක ඉදිරිපිට සිටගත්තේය. අසංක වැරදි කරන එක ලේසි. ඒ තේවයෙන් බේරෙන එක අමාරුයි. මම ඔයාගේ තාත්තා වුණත් මම නීතියට ඉහළින් යන්නේ නැහැ. අසංක සඳමිනි දෙසට හැරුණේය. උඹ මේ නාකි මිනිහා එක්ක එකතු වෙලා මට විරුද්ධව කුමන්ත්‍රණය කරනවද? ඔහු ඇය දෙසට අතීසෙවිය. එම මොහොතේම වික්‍රමසිංහ මහතා අසංකගේ අතින් තදින් අල්ලාගත්තේය. ඔහුගේ දැස් තුල වූයේ මීට පෙර කිසිදාක සඳමිනි නොදුටු රෞත්‍ර පෙනුමකි. ඇය දෙස බලන්නවත් එපා. ඇය මගේ ආරක්ෂාව යටතේ ඉන්නේ. පියා සහ පුතා අතර දරුණු වාදයක් ඇතිවිය. අවසානයේදී වික්‍රමසිංහ මහතා කලින් සැලසුම් කළ පරිදි පොලිස් කණ්ඩායමක් වලව්වට පැමිණියේය. අසංකව අත්අඩංගුවට ගනු ලැබිය. වලව්ව නැවතත් නිශ්ශබ්ද විය. වැස්සද නතර වී තිබුණි. සඳමිනි වෙවුලමින් පියගැට පෙළාසල වාඩි වී සිටියාය. වික්‍රමසිංහ මහතා ඇය අසලට පැමිණි ඇගේ උර හිසට උඩින් සලුවක් දැමුවේය. දැන් හැමදේම ඉවරයි දුව. ඔයා දැන් නිදහස්. මාස කිහිපයක් ගත විය. අසංක නීතිය හමුවේ වරදකරු වී සිරගත විය. සඳමිනි තීරණය කළේ වලව්වේන නැවතී සිටීමටයි. ඇයට දැන් වෙනත් යන්නට තැනක් හෝ ඇයව වටහා ගන්නා වෙනත් අයෙකු නොවිය. ඇය සහ වික්‍රමසිංහ මහතා අතර දැන් පවතින්නේ ඊටා සුන්දර ගුරු-ගෝල සම්බන්ධතාවයකි. ඔහු ඇයට චිත්‍රකලාව පමණක් නොව ජීවිතයට මුහුණ දෙන ආකාරයද කියා දෙයි. සෑම දිනකම සවස ඔවුන් වලව්වේ ගෙවත්තේ වාඩි වී සිටිති. වික්‍රමසිංහ මහතා චිත්‍රාන්දින අතර සඳමිනි ඔහුට වර්ණ තෝරා ගැනීමට උදව් කරයි. සමහර අවස්ථාවලදී ඔහු ඇගේ අතින් අල්ලා කැන්වසය මත බුරුසුව හසුරුවන නිවැරදි ආකාරය කියා දෙයි. එම ඉගැන්වීමේ ස්පර්ශය තුළ ඇත්තේ පාරිශුද්ධ ගෞරවයක් සහ අප්‍රමාණ සෙනෙහසකි. ලෝකයා ඔවුන් දෙස විවිධ ඇසින් බැලීමට ඉඩ තිබේ. නමුත් ඔවුන් දෙදෙනා අතර ඇත්තේ වචනවලට හසු නොවන ශාරීරික ආශාවන්ගෙන් තොර ආත්මීය සමීපතාවයකි. ඒ හරියට අඳුරු රාත්‍රියක දැල්වුණු තනි පහන්සිලක් මෙනි. එම පහන්සිලා ඔවුන් දෙදෙනාගේම ජීවිතවල අඳුර මකා දමා තිබුණි. සඳමිනි දැන් ඇගේම රුව සහිත සිතුවම දෙස බලයි. එය දැන් සම්පූර්ණ වී ඇත. එහි ඇත්තේ බිය නොව ආත්ම විශ්වාසයයි. මාමේ ආදරය කියන්නේ මොකද්ද? ඇය දිනක් ඇසුවාය. වික්‍රමසිංහ මහතා සිනාසී කැන්වසය දෙස බැලුවේය. ආදරය කියන්නේ තව කෙනෙක්ව Tamanට අයිති කරගන්න එක නෙවෙයිදුව. ආදරය කියන්නේ තව කෙනෙක්ගේ ආත්මයට නිදහස ලබා දෙන එක. ඒ වගේම ඒ නිදහසේ තුල එයාව ආරක්ෂා කරන එක. බලව්වට ඉහලින් සඳ පායා තිබුණි.
එහි රිදී පැහැති ආලෝකය මීදුම අතරින් කාන්දු වෙමින් වලව්ව පුරා විසිරී ගියේය. සදමිනී තමා මාමණ්ඩියගේ දැස් තුල ඇති ඒ අසීමිත ලෝකයේ දෙස බලා සිටියේ ජීවිතය යනු අඳුරේ වුවද ඇඳිය හැකි සුන්දර සිතුවමක් බව වටා ගනිමිනි.